Sri Lanka Army, living legends. හයිටි, ලෙබනන්, අබේ, නිව්යෝක්, දකුණු සුඩානය, මධ්‍යම අප්‍රිකානු ජනරජය, මාලි, බටහිර සහරා, බුරුන්දි, එරිත්‍රියා ආශ්‍රිතව ශ්‍රී ලංකා යුද්ධ හමුදා බටපිරිස් සාමසාධක රාජකාරියේ නිරත වනවා. එලෙස සාමසාධක රාජකාරීන් සඳහා යොමු කෙරෙන සාමසාධක සෙබළුන්, මාණ්ඩලික නිලධාරීන් සහ හමුදා නිරීක්ෂණ නිලධාරීන් පුහුණු කිරීම වෙනුවෙන් මෙරට සුවිශේෂී ආයතනයක් පවතිනවා. ඒ ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය. 1957 වසරේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් වෙනුවෙන් සෙබළුන් අනුයුක්ත කිරීම ආරම්භ කළා. නමුත් එවකට ශ්‍රී ලංකාව තුළ සාමසාධක මෙහෙයුම් සඳහා සෙබළුන් පුහුණු කිරීමට ආයතනයක් තිබුණේ නැහැ. 2004 වසරේ ජුනි 12 වනදා කුකුලේ ගඟ ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය ආරම්භ කෙරෙන්නේ ඒ හිඩැස්ස පිරවීම වෙනුවෙන්. මේ අවස්ථාව වෙනට එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිය සඳහා ලෙබනන් රාජ්‍යයේ අපගේ බටපිරිස් තම දායකත්වය ලබා දෙමින් සිටිනවා. ඒ වගේම දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලක් පවත්වාගෙන යමින් අපේ වෛද්‍ය බලකා නිලධාරීන් සෙසු නෙලින් ඔවුන්ගේ දායකත්වය ලබා දෙමින් සිටිනවා. විනයක් තුළින් සාමය කරා යන්න තේමා කරගත් ශ්‍රී ලංකා සාමසාධක පුහුණුව ලැබූ සෙබළුන් 20961 දෙනෙක් එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් වෙනුවෙන් සිය දායකත්වය සැපයුවා. ලෝක සාමය වෙනුවෙන් දිවිපිදූ මෙරට අභීත රණවිරුවන් ගණන 9ක්. එම කැපකිරීම් තුළින් සාමසාධක මෙහෙයුම් සඳහා දෙනු ලබන දායකත්වය මත ශ්‍රී ලංකාව 33 වන ස්ථානයේ පසුවනවා. ඒ හරහා වාර්ෂිකව මෙරටට ඩොලර් බිලියන ගණනක විදේශ විනිමය උපයාදීමට මේ අභීත විරුවන් සමත්. ලෝක සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සුවිශේෂී කාර්යභාරයක නිරත වන බවට හොඳම උදාහරණය තමයි මේ පුහුණු ආයතනය. මේ තුලින් සාමාන්‍ය සෙබළෙක් එක්සත් ජාතීන්ගේ වටිනාකම් සහ හරපද්ධතීන් වලට අනුව සාමසාධක සෙබළෙක් යුද නිරීක්ෂකයෙක් වගේම මාණ්ඩලික නිලධාරියෙක් දක්වා පුහුණු කිරීම සිදු කරනවා. ඉතින් විනයක් තුලින් සාමය කරා යන මේ ගමනේ මේ භූමිය අපට රටට ලෝකයට අභිමානවත් භූමියක්.